සුබ දවසක් යාළුවනේ ඔයාලට. අපි අද ඔරෙන්ජ් කලර් වෙරයිටි ටිකක් අඳිනවයිමද. මේ මංගාව තියෙන වර්ග කිහිපයක් විතරයි, ගොඩාක් වර්ග තියෙනවා. මෙයා රේන්බෝ චැම්පියන්, හරිම ලස්සන වර්ගයක්. ගොඩාක් දෙනෙක් යාවනම් අඳිනවා ඇති. මෙන්න මෙයා තමයි මාටිස්. කොලෙත් දිග, මලත් දික් වෙන ලස්සන මාටිස්. එල්ලුමේ අඩුවක් නැති ලස්සන වර්ගයක්. ලස්සනට හදන අය ගොඩාක් ඉල්ලනවා මාටිස් වලට. මෙන්න මෙයා කාලෙකට කලින් ආපු වර්ගයක්, අමාලියා ඔරෙන්ජ්. එයාගේ මල ගොඩාක් තද පාටයි. ඒ වගේම ගොඩක් ලස්සනයි. අමාලියා ඔරෙන්ජ් එක. ඊපස්සේ මෙන්න මෙයාත් පාරණ වර්ගයක්. එයාගේ නම නබරස්කා කියලා තමයි කියන්නේ. මෙන්න මෙයාගේ නම අලෝහා ඔරෙන්ජ්. එයා නෙදර්ලන්ඩ් වෙරයිටි එකක්. මල ටිකක් ක්‍රවුන් ස්වභාවයක් තමයි තියෙන්නේ එයාගේ. අමුතුම කලර් එකක්. ඩිවොට් මලට සමානයි ටිකක් පාට. මෙන්න මෙයා තමයි ඔරෙන්ජ් චැම්පියන්. චැම්පියන් අතර තවත් එකක් තමයි මේ ඔරෙන්ජ් චැම්පියන් කියන්නේ. මෙන්න මෙයා ලෙගන්සා. එයාගේ කෙමිය හරිම ලස්සන තඹිලි පාටක් තමයි තියෙන්නේ. මේ මල නම් මීටත් වඩා ලස්සනයි. මේ දවස්වල පායන නිසා මලේ පාට ටිකක් අඩුයි. මෙන්න මෙයා ලංකාවට එකම එක පාරක් ආවේ. මම ගත්තේ මෙයා ඇලෙක්සියා කියලා. එයාත් හරිම ලස්සන වර්ගයක්. එයාව ගත්තේ මම ඇලෙක්සියා කියලා. මෙන්න මෙයා තමයි ලිවියම් ඔරෙන්ජ්. එයාත් හරිම ලස්සන වටින වර්ගයක්. ගොඩාක් වර්ග තිබුණා. මේ මගේ දැනට මල් පිපිලා තියෙන වර්ග තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. එයා ලිවියම් ඔරෙන්ජ්. මෙන්න මෙයා ලලනේ ලස්සනයි එයාත්. මෙයා ටෙරා. එයා ටෙරා කියන්නේ කට් ෆ්ලවර් එකක්. මෙන්න මෙයා බයි කලර් වර්ගයක්. නම මම හරියට දන්නේ නැහැ. ගහත් ලොකු වෙනවා, මලත් ගොඩක් ලොකු වෙන වර්ගයක්. ඉතින් මගේ යාළුවනේ ඔයාලා වීඩියෝ එක බලලා සතුටු වුණා නම්, මොන හරි ඉගෙන ගත්තා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. වීඩියෝ එකටත් ලයික් එකක්, කමෙන්ට් එකක් දාගෙන යන්න. බලන් හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු.